යෝ අහවන් සහෝදරයා ජීවිතය කියන්නේ දිනන්න තියෙන සටනක් නෙවෙයි. ජීවිතය කියන්නේ විඳින්න තියෙන කලාවක්. ගුණාගුණ මැදින් මිනිහෙක් වන්න පාරක්. අවංකවයම් මුලින් තමන්ගේ හදවතට හික්මීම තියාගනින් යන එන හැම තැනක කාලය කල්ලමනා කරන එකයි රත්තරන්. ඉවසීම ආයුධයක් නොසැලී ඉන්න අරන් පරිත්‍යාගශීලී වේයම් බෙදාගනින් නැති දේ නිහතමානී ගමනක් බලපන් ජීවිතේ රිද්මේ කොතක වේයන් හැමදා උදව් කළ අයට ප්‍රතිපත්ති රකින්න මිනිහෙක් වටිනවා මේ ලොවට. ආත්ම විශ්වාසයෙන් පියවරක් ඉදිරියට නම්‍යශීලී වෙන්න එන්න ඕනෑම රැල්ලකට ගුණදායි වැඩදායි මිනිසෙක් වෙන්නට පාර කියන්නම් අහපන් මේ හඬට. මෛත්‍රිය පතුරපන් සතුටයි හැම තැනම ගරකොපන් අවංක සැමට නෑ ලොකු කුඩා වේද සවන් දීපන් අනිත් අයට කතාවට කලින් සහයෝගීව වැඩ කරපන් එකමුතු පතින් ප්‍රිය වචන පාවිච්චිය ලස්සන කරයි ලෝකය ධර්මය සේවය හේකයි උතුම භාගය විවේචන ඉවසපන් හදාගනින් වැරදි සමානාත්මතාවය අයි බෙදාගත යුතු පණිවිඩ විශ්වාසවන්ත වේයන් සාධාරණ වේයන් සැමට අගණ්ඩව ඉගෙන ගනිම් අලුත් වෙන්න ලොවට නිර්මාණශීලී සිතුවිලි උඹේ ආයුධයයි වැඩට කැප වේයන් ජයග්‍රහණය උඹෙමයි විචාරශීලී බුද්ධියෙන් විමසපන් හැමදේම මනස පාලනය දියුණු වේ රහස එකම ලොකු හීන වලට පණ දීපන් මගේසේ හෝ විසඳුම් හොයපන් නොසැලී මේ ජීවන අරගලේ සතියෙන් වැඩ කරපන් හිතේ එක තැනක තියා තාර්කිකව හිතපන් දුරලලා සෞඛ්‍යය රැකගනින් ශක්තිමත් වෙන්නට සෝවාදහම රකින්න අනාගත ලෝකයට අවසාන කරුණ තමයි ජීවිතේට අරමුණ පැහැදිලි දැක්මක් තියාගෙන දකින්නට හීනයක් කරුණු කිහිපයයි මිනිසත්කමේ සන්නාමය උඹයි මේ සමාජයේ හෙට දවසේ ආදර්ශය යෝ කරුණු කිහිපයක් එක මිනිහෙක් ගුණදායි වැඩදායි සමාජයට ආලෝකය සාමය නිරතුරු